ඔයාගෙම කියලා සින්දුවක් හදාගන්න ඕනේද? AI වලින්. හරි. අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් මෙන්න මේ පල්ලෙහා තියෙන විදිහට subscribe button එක click කරලා ළඟම තියෙන bell icon එකත් click කරගන්න අලුත් වීඩියෝ ගන්න බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ internet browser එකට යන්න මම පාවිච්චි කරන්නේ Google Chrome එක. Google Chrome එකට ගිහිල්ලා ඔයගොල්ලන් යන්න www.google.com. ඒකේ search එකේ දෙන්න Gemini AI කියලා. Gemini AI මම මේ type කරලා තියෙන Gemini AI type කරලා දුන්නාම මෙන්න මේ වගේක් එනවා. මේක පළවෙනි එකට යන්න. මේකට ගියාට පස්සේ ඕගොල්ලන්ට Gemini AI එකේ පෙන්නනවා search එක. ඉතින් මෙන්න මේකට ගිහිල්ලා ඔයා type කරන සිංහලෙන් මට ආදරයට අදාළ සින්දුවක් නිර්මාණය කර ලබා දෙන්න කියලා ඕගොල්ලන් send කරන්න. send කරාට පස්සේ Gemini එක ඔයාට සින්දුවක් ලියලා දෙනවා ගීතයේ මාතෘකාවත් එක්ක නොකී ආදරය කියලා. මෙන්න මේකේ තියෙනවා. මෙන්න මේක මෙහෙම තියාගෙන ඔයා තව අලුත් ටැබ් එකක් ඕපන් කරලා ඒකේ ටයිප් කරන්න සර්ච් එකේ www.google.com කියලා ටයිප් කරලා ඒක සර්ච් කරලා ඒකේ ටයිප් කරන්න Suno AI කියලා. මෙන්න මේ විදිහට Suno එක මෙන්න මේ විදිහට ඔයාට එකක් එනවා. මෙන්න මේ link එක click කරන්න. මේ link එක click කරාට පස්සේ ඔයාට යනවා Suno AI site එකට. ඉතින් මේක ගියාට පස්සේ මේකේ අනිවාර්යයෙන් ඔයගොල්ලන් sign in වෙලා ඉන්න ඕනේ. ඉතින් sign in වෙන්න මම sign in වෙන්න දුන්නා. දුන්නාට පස්සේ චූටි වෙලාවක් යනවා sign in වෙන්න. මෙන්න මේ වගේ box එකක් එනවා. මෙන්න මේකේ ඔයා sign in වෙන්න මේ Google මෙන්න මේ Google එක click කරන්න. click කරාට පස්සේ ඔයාගේ Google account එකට එයා link වෙලා ඒක හදා ගන්නවා. ඊට පස්සේ මම ඒක select කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එයාගේ side එකට යන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම හදපු සින්දු ටිකක්. ඉතින් මම මේ අලුත් සින්දුවක් හදන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙන එකක් music mark එක දාලා එන්න එක click කරන්න. click කරාට පස්සේ ඔයාට අන්න හදා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවාට හදන්න ඕන විස්තර ටික. මෙන්න මේකේ උඩ තියෙනවා බලන්න simple custom කියලා. මේ simple custom එකේ අනිවාර්යව custom එක දාගන්න ඕනේ. custom එක දැම්මට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ඔයාට lyrics කියලා. හරි දැන් lyrics එකට යන්න ඕන නම් ඔයා මෙන්න මෙතනවා හදපු lyrics එක තියෙන්නේ සිංහලේ. මෙන්න මේ lyrics එක අපි copy කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි copy කරගමු. මෙන්න මෙතනට copy කරගත්තා. enter button එක ඔබලා ඉඩ තියාගත්තා. ආයි ගියා. ඊළඟ දෙවනි පද පේලිය ඒකත් copy කරගත්තා. ඒකත් paste කරගත්තා අපි එතනට. ආයි enter button එක ගෙබුවා. ඊට පස්සේ ආයි ගියා. අපි දෙවන පද පේලියත් එකතු කරගමු. copy කරගත්තා. එතනට paste කරගත්තා. ආයෙ enter එකක් ඔබමු. ගීතය අවසානයේ copy කරගත්තා. මෙන්න මෙතනට අපි paste කරගන්නවා. දැන් ඔයාට ආයි මේ Gemini එකට ගිහිල්ලා බලන්න එයා කියලා දෙනවා මෙමෙ ගීතය සඳහා උපදෙස් ටිකක්. තාලයේ ටෙම්පෝ එක මේ මන්දකාමී ස්ලෝ මිහිරි තාලයට මෙලඩි ගායනා කළ හැකි ගීතයක්. ඉතින් අපි ඒකම යූස් කරමු මෙතන. හරි දැන් අපි ලිරික්ස් එක දාගත්තනේ. දැන් ඔන්න ඔහමම පල්ලහැට ගියා. පල්ලහැට ගියාම මෙන්න මෙතන තියෙනවා ස්ටයිල් කියලා එකක්. මෙන්න මේ ස්ටයිල් එකේ ඔයාට අර මෙලඩි එකක්ද රිද්ම් එකක්ද නැත්නම් ස්පීඩ් එකක්ද රොක් එකක්ද කියලා අපිට මෙතන මේ පල්ලහැය තියෙන මම මේ හාට කරන එක හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වෙනම වට හදා ගන්න පුළුවන්. මෙතන මම දාන්න මෙලඩි කියලා. right මෙලඩි කියලා දැම්මා. ඊට පස්සේ
මම මෙතන තව එකක් හොයාගන්නම්. පොඩ්ඩක් 08 beat එකක් දාගන්නවා මම. ඊට පස්සේ මම මේ දාගන්නවා guitar prevent කියන එක. හරි. ඊට පස්සේ advance යනවා. advance ගියාට පස්සේ මේකේ ඔයාට සින්දුව කියන එක vocal generator එක male හෝ female ගෑනු හෝ පිරිමි කියලා දාගන්න පුළුවන්. ගෑනු කෙනෙක් කියන විදිහට හරි පිරිමි කෙනෙක් කියන විදිහට හරි. මම මේ දෙකම choice කරන්නේ දෙකම තියෙනවා. ඊට පස්සේ මම මෙතන song title කියන එකේ මම ඔයාට ඒක song title එක දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. මම එතනට දානවා සිහින ආදරය කියලා. ඒක ඔයාලට නොදා ඉන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. දුන්නාට පස්සේ මේ ඔක්කොම අපි මෙහෙම fill කරාට පස්සේ ඔයා මේකේ create කියන මෙන්න මේක click කරනවා. click කරාට පස්සේ එයා ඒ සින්දුව create කරන්න පටන් ගන්නවා. ඒ create කරන්න පටන් ගන්නකොට එයා පෙන්නනවා එතන. ඔන්න දැන් create කරන්න පටන් ගත්තා. ඔන්න බලන්න සිහිනාදරය කියනකොට මෙලඩි જાති හතරක් දෙනවා සිහිනාදරේ. අපි දැන් මෙන්න මෙතන රවුමක් කරගෙනවා. ඒ කියන්නේ තාම මේක සින්දුව create වෙනවා. ඉතින් අපි create වුණාට පස්සේ බලමු කොහොමද සින්දුව හැදිලා තියෙන්නේ කියලා. සින්දු හතරම හැදිලා තියෙන්නේ. අපි දැන් බලමු සින්දු හතරෙන් කෝකද ඔයාට ගැලපෙන්නේ කියලා. අපි චෙක් කරලා බලමු. පොකුරක සුවඳ තවරා මතක මාවත දිගේ පියමැන සිතේ සංග. හරි අපි දෙවෙනි සින්දුව බලමු දැන්. පළවෙනි සින්දුව අපි අහුවා. දෙවෙනි සින්දුවත් බලමු අපි. පොකුරක සුවඳ තවරා මතක මාවත දිගේ පියමැන සිතේ සංගවාත. අපි සින්දු දෙකක් ඇහුවා. තුන්වෙනි සින්දුවත් අහමු හොඳයිද කියලා බලන්න. හීන පොකුරක සුවඳ තවරා මතක මාවත දිගේ පියමැන සිතේ සංගවා තැබූ රහසක්. හරි ඊළඟ සින්දුවත් බලමුකෝ අපි. අන්තිම සින්දුව. ඒකත් මොන වගේද කියලා. හීන පොකුරක සුවඳ තවරා මතක මාවත දිගේ පියමැන සිතේ සංගවා තැබූ රහසක් නුඹේ. හරි දැන් ඔයාලට තේරෙනවා ඇති. ඔයා දුන්නු ස්ක්‍රිප්ට් එකට ලිරික්ස් එකට එයා සින්දු හතරක් හදලා දීලා දෙනවා. මේක මෙන්න මේකේ බලන්න ඕනේ. මේ පළවෙනි සින්දුවේ සින්දුව තියෙන්නේ විනාඩියයි. පළවෙනි සහ දෙවෙනි එකේ. ඊට පස්සේ ඊළඟ දෙක දීලා තියෙනවා සම්පූර්ණ විනාඩි 2කමාරක් විනාඩි 3ක් විතර තියෙනවා. මෙන්න මේ විනාඩිය දීලා තියෙන දෙකේ ඉස්සරහින් දාලා තියෙනවා upgrade for full song කියලා. කියන්නේ මේකේ සින්දුවේ භාගයයි තියෙන්නේ. මෙන්න මේක සම්පූර්ණ ගන්න ඕන නම් ඔය සල්ලි ගෙවලා ගන්න ඕනේ. මේ දෙකේ. එහෙම නැත්නම් මේක හැබැයි මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඔයාට. මේ සින්දුව භාගයට ගන්න ඕන නම් භාගයට ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. දැන් මම බලමුකෝ මම මේ තුන්වෙනි සින්දුව ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. මෙන්න මේ ඉස්සරහා තිත් තුනක් තියෙනවා. මෙන්න මේ තිත් තුන ක්ලික් කරපුවාම මෙන්න මේ විදියට එනවා. මේකේ මෙන්න මේ පල්ලෙහා දෙනවා ඩවුන්ලෝඩ් කියලා. මේක ඩවුන්ලෝඩ් ක්ලික් කරපුවාම මෙන්න මෙතන ඔයාට ඩවුන්ලෝඩ් කරන ෆෝමැට් තුනක් දෙනවා. එකක් වීඩියෝ, අනිත් එක WAV ෆයිල් එක, අනිත් එක MP3 එක. දැන් WAV එකයි වීඩියෝ එකයි ඩවුන්ලෝඩ් කරනවා නම් ඔයා සල්ලි ගෙවලා ඒ software එක මිලදී ගන්න. නැත්නම් MP3 එක ඩවුන්ලෝඩ් කරනවා නම් නිකන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මම MP3 එක ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් එයා මෙන්න මෙහෙම
මැසේජ් එකක් එවනවා. ඒ වගේ software එක සල්ලි දීලා ගන්න පුළුවන්. මම අප්ග්‍රේඩ් කරන්නේ නැහැ. මම download anywhere කියලා දෙනවා. anywhere දුන්නට පස්සේ එයා මෙන්න උඩින් පෙන්නනවා ඒක download වෙන එක. දැන් download වෙලා තියෙන ඒක ක්ලික් කරපු ගමන් ඒ download කරපු තැන ඔය ක්ලික් කරපු ගමන් ඒ download වෙච්ච තැනට යනවා. ඉතින් මන්න මේ සිහිනාදරේ මෙන්න මම මේක ක්ලික් කරනවා. ඔන්න ඔයා කැමති විදියට ඔයාගම කියලා සින්දුවක් හදාගන්න හැටි මම කියලා දුන්නා. වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ලංකාවටම ICT තොරතුරු තාක්ෂණය ලෝකයේ විශිෂ්ටයෙන් බිහි කරන නින්ද නොයන ICT පන්තිය මෙහෙවීම පරිගණක පිළිබඳ ප්‍රවීණ දේශක ගන්ත කත්රු සම්මානලාභී නැනසල කැම්පස් සහ ඩිජිටල් පාසලේ උපදේශක රිස්ලාන් සර් ලංකාවටම ඔන්ලයින් 0.777 448 0.25